කැලණියේ සරසවිය. පෞගිය දවස්වල එහි කතිකාචාර්යවරුන් ආචාර්යවරුන් ඔවුන්ට සිදුවුණු දේවල් නිසා කතිකාවක් ඇති වුණා. ඒකට පාදක වුණු කීප දෙනෙක්ගේ චාරුපත් එක්ක අද දිවයින ලියනවා කැලණි සරසවි මව හඬවා ඔව්හු නික්ම ගියහ. කමල් බෝගඩ ලියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නැනස පෑදූ ඇඳුරන් තිදෙනෙකුම පසුගියදා ඉතා කෙටි දින ගණනක් තුළ ජීවිතයට සමුදී තිබුණා. අධිවේගී මාර්ගයේ සිදුවූ යානතුරකින් එම සරසවියේ දර්ශන අධ්‍යයනාංශයේ ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මිය ගියා. පසු ඔහුගේ බිරිඳගේ සොහොයුරෙක්ද මිය ගියා. බිරිඳද කතිකාචාර්යවරියක්. ඊට පස්සේ එහි කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලක්ෂි ප්‍රේමවර්ධනත් එම විශ්වවිද්‍යාලයේම ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අංශයේ කතිකාචාර්ය රුසිරු චිත්‍රසේනත් හදිසියේ රෝගාතුරව අභාව ප්‍රාප්ත වුණා කියලා වාර්තා කරලා තියෙනවා.